ස්ටිච් ක්‍රාෆ්ට් YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඩබල් ක්‍රෝෂෙට් එකක් ගොතන විදිහ. ඉතින් අපි යාන් එකක සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ මෙන්න මේ යාන් කොටසෙන් අපි යාන් එක අපි පාවිච්චි කරනකොට අපි මෙතනින් අපි ගන්නෙ නැහැ. අපි යාන් එක ගන්නකොට අපි මේ දෙපැත්ත හොඳට බලනවා. මේ දෙපැත්ත අපි හොඳට බලලා අපි මෙතනින් තමයි අපේ යාන් එක අපි අරගන්නේ. මෙන්න මේ විදිහට. ඒ වගේම අද අපි ඩබල් ක්‍රෝෂෙට් තමයි ඉගෙන ගන්නේ. ඕගොල්ලන්ට මම කියලා දෙලා තියෙනවා කොහොමද චේන් එකක් ගොතන්නේ, කොහොමද දම්වැල් ගොතන්නේ හැමදේම. ඉතින් අද ඩබල් ක්‍රෝෂෙට් එක ඉගෙන ගනිමු. ඉතින් මේ විදිහට යාන් එක පහසු ආකාරයකින් යාන් එක මේ විදිහට අල්ලගන්න පුළුවන්. ගෙතුම් කටුව තෝරා ගැනීමෙත් මම ඔයාලට කියලා දීලා තියෙනවා. ගෙතුම් කටුව තෝරගන්නේ යාන් එකේ ප්‍රමාණය අනුව තමයි අපි ගෙතුම් කටුව තීරණය කරන්නේ. ඉතින් මම තෝරගත්ත ගෙතුම් කටුව මිලිමීටර් 2.25 ගෙතුම් කටුව. ඉතින් මේ වගේ යාන් එක පහස විදිහට යාන් එක අල්ලගෙන අපි කතරයක් ආකාරයෙන් මෙන්න මේ විදිහට යාන් එක අරගෙන මෙන්න මේ මෙතනින් අපි අල්ලගෙන මෙන්න මේ විදිහට අපි ස්ලිප් knot එකක් දාගන්නවා. මේ විදිහට අපි ස්ලිප් knot එකක් දාගන්නවා. මෙන්න මේ විදිහට. ඒ වගේම ඊට පස්සේ අපි චේන් ඔයගොල්ලෝ චේන් ගොතන්න දන්නවා. මේ විදිහට අපි චේන් 10ක් ගොතනවා. මේ ආකාරයෙන් අපි චේන් 10ක් ගොතා ගන්නවා. ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මේ ආකාරයෙන් අපි චේන් 10ක් ගොතා ගන්නවා. අපි ඩබල් ක්‍රෝෂෙට් එකක් ගොතනවා නම් අපිට අවශ්‍ය ප්‍රමාණයේ චේන් 10යි නම් අපි වැඩිපුර චේන් 3ක් ගොතා ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට 1යි 2යි 3යි මේ විදිහට දැන් මෙතන චේන් 13ක් තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති. මෙතන චේන් 13ක් තියෙනවා. අපි ඩබල් ක්‍රෝෂෙට් එක කරගන්නකොට පළවෙනි චේන් 3 මේ පළවෙනි චේන් 3 ස්කිප් කරනවා. ඒ කියන්නේ පළවෙනි චේන් 3ට අපි ඩබල් ක්‍රෝෂෙට් එක කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මං කියන එක. ඔයගොල්ලන්ට මම කියන දේ පැහැදිලි නැත්නම් මට කමෙන්ට් කරන්න. ඉතින් මේ පළවෙනි චේන් 3ට දාන්නේ නැහැ. පළවෙනි චේන් 3 මග ඇරලා අපි හතරවෙනි චේන් එකට අපි දැන් ඩබල් ක්‍රෝෂෙට් එකක් කරගන්න යන්නේ. එතකොට අපි හිතමුකෝ කිසිම කෙනෙක් ගෙතුම් ගැන දැනුමක් නැති බිගින කෙනෙක්. ඒ බිගින කෙනෙකුට පහසු වෙන ආකාරයෙන් තමයි මම කියලා දෙන්නේ. ගෙතුම් පිළිබඳ දන්න කෙනෙකුට නෙවෙයි මේ කියලා දෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් චේන් 3ක් අපි ස්කිප් කරනවා. මේ විදිහට අපි මෙන්න මේ ක්‍රොෂේ හුක් එකේ මේ විදිහට යාන් එක පටලව ගන්නවා. යාන් එක පටලවගෙන අපි චේන් 3ක් ස්කිප් කරනවා. 1යි 2යි 3යි මේ චේන් 3 ස්කිප් කරලා මෙන්න මේ හතරවෙනි චේන් එක ඇතුළට මේ හතරවෙනි චේන් එකේ මේ සිදුර ඇතුළට මේ යාන් එක මේ විදිහට අපි දානවා. දාලා මේ මෙතන තියෙන මේ යාන් එක දැන් අපි හතරවෙනි චේන් එකේ සිදුර ඇතුළට චේන් එක ඇතුළට තමයි මේ කටුව දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ යාන් එක අපි මෙන්න මේ කටුව මෙන්න මෙහෙම අපි එළියට ගන්නවා. එළියට ගන්නකොට අපිට ලූප්ස් තියෙනවා 3ක්. අපිට ලූප්ස් චේන් එකේ ලූප්ස් ඉතුරු වෙනවා 3ක්. ඒ 3 ආයෙත් මෙහෙම චේන් එක මේ විදිහට පටලවගෙන අපි ලූප්ස් දෙකකින් තමයි ගන්න. ලූප්ස් දෙකකින් තමයි අපි එළියට ගන්න. එතකොට අපිට ආයෙ හුක් එකේ ඉතුරු වෙනවා ලූප්ස් දෙක. ඒ ලූප්ස් දෙකට ආයෙ මේ විදිහට
යාන් එකේ කටුව පටලගෙන මේ විදිහට ඒ දෙකෙමුත් අපි එළියට ගන්නවා. නැවත වතාවක් බලමු. ක්‍රොෂේ කටුව තියෙනවනේ, මේ ක්‍රොෂේ කටුව වලට පැහැදිලි ඇති. මේ ක්‍රොෂේ කටුවේ මේ විදිහට යාන් එක පටලව ගන්නවා. මේ විදිහට යාන් එක පටලවගෙන මෙන්න මේ චේන් එකේ සිදුර ඇතුළට මේ විදිහට දානවා. චේන් එකේ සිදුර ඇතුළට මේ විදිහට මෙහෙම දාපුවාම අපිට තියෙනවා ලූප්ස් 3ක්. අපිට තියෙනවා මේ ආකාරයේ ලූප්ස් 3ක්. මේ තුනට මේ විදිහට චේන් එක පටලවගෙන ලූප්ස් 2කින් අපි එළියට ගන්නවා. ඒ වගේම තව ලූප්ස් 2ක් ඉතුරු වෙලා තියෙනවා. මේ චේන් එකේ නූලේ පටලගෙන මේ ලූප්ස් දෙකෙමුත් අපි මේක එළියට ගන්නවා. මේ තමයි ඩබල් ක්‍රෝචෙට් එක කොතන විදිහ.